ඔයාගේ පර්සනැලිටි එක අප්ග්‍රේඩ් කරගන්න රෙඩිද? අද වන් ගෝල්ෆ් ෆේස් මෝල් එකට අපි යන්නේ ඔයාගේ පර්සනැලිටි එක එලිවේට් කරන පර්ෆියුම් හෙවන් එක හොයාගන්න. පර්ෆියුම් එකක් ගන්නකොට ඔයත් කන්ෆියුස් වෙනවා. too strong, too light, long lasting නෑ. මේ ඔක්කොම ප්‍රශ්න වලට ආන්සර් එක ඌත් ගැලරියා. මේ පර්ෆියුම් කලෙක්ෂන් එක පිටිපස්සේ තියෙන්නේ අපි කවුරුත් දන්න කෝපරේට් බ්‍රෑන්ඩ් එකක්. ඒ තමයි සදාහරිත. සදාහරිත කිව්වහම අපි දන්නේ ලංකාවේ ප්‍රමුඛ පෙළේ වාණිජ වනවගා ආයෝජන සමාගමක් විදිහට. හැබැයි ඒ ඉන්වෙස්ට්මන්ට් ප්‍රොසෙස් එකෙන් ඉස්සරහට ගිහින් මේ වගේ පර්ෆියුම් බ්‍රෑන්ඩ් එකක් හදන්න ඕනි කියලා හිතුනේ ඇයි? ලක්ෂික ඇත්තටම මේක මැනේජ්මන්ට් කොන්සෙප්ට් එකක්. මේකට කියනවා ෆෝර්ඩ් ඉන්ටිග්‍රේෂන් කියලා. අපි අගවුඩ් වගා කරලා ඇත්තට මේකේ අවසාන ප්‍රතිඵල වෙන්නේ ඒකේ ඔයිල් එක්ස්ට්‍රැක්ට් කරලා ඒක පර්ෆියුම් ඉන්ඩස්ට්‍රි එකේ ටිකක් ඉහළ තලයේ පර්ෆියුම් වල ඉන්ග්‍රීඩියන්ට් එකක් කියලා පාවිච්චි කරනවා. ඉතින් අපි කල්පනා කරා අයි අපිත් ඒක කරන්නේ නැත්තේ. රෝ මැටීරියල්ස් වවන්න අපිට හැකියාව තියෙනවා නම් ඒකේ හොඳ රෝ මැටීරියල් එක එළියට ගන්න හැකියාව තියෙනවා. ඇයි අපි එන් ප්‍රොඩක්ට් එකට යන්නේ නැත්තේ? ඇත්තටම ලෝකයේ අද ගත්තොත් මේ අපේ වගේ සමාගම් බොහොම අතලොස්සයි තියෙන්නේ. ඒගොල්ලෝ ඒක අනිත් පැත්තට කරේ. බෑක්වර්ඩ් ඉන්ටිග්‍රේෂන්. මම ඒගොල්ලෝ පර්ෆියුම් මැනුෆැක්චර් කරන්න පටන් ගත්තා පර්ෆියුම් හදුවා. හැබැයි ඒගොල්ලෝ රෝ මැටීරියල්ස් ගත්තේ පිටායගේ. ඒගොල්ලෝ කල්පනා කරා නෑ අපි අපේ රෝ මැටීරියල් වවන්න ඕනේ කියලා. අනේ විදිහට මේක සිද්ධ වුණේ සාමාන්‍යයෙන් සමාගම් 3ක් වගේ මුළු ලෝකෙම තියෙනවා. මේ ක්‍රමවේදය භාවිත කරනවා. අපේ රේන්ජ් එකේ පර්ෆියුම්ස් 19ක් තියෙනවා. එතකොට මේ තියෙන පර්ෆියුම්ස් 19ම අපි ප්‍රධාන වශයෙන් කැටගරයිස් දෙකකට කැටගරයිස් කරලා තියෙන්නේ. මේ තියෙන්නේ අපේ යුරෝප් කලෙක්ෂන් එක, ඒ වගේම මේ තියෙන්නේ අපේ මිඩ්ල් ඊස්ට් කලෙක්ෂන් එක. මේ දෙකම අපි කැටගරයිස් කරලා තියෙන්නේ මේකේ යූස් කරලා තියෙන ඌත් කන්සන්ට්‍රේෂන් එක අනුව. මේ සියෝ වෙර්දේ කියන පර්ෆියුම් රේන්ජ් එකේ තියෙන විශේෂත්වය මොකද? දැන් මෙතන ෆ්‍රැග්‍රන්සස් 15ක් තියෙනවානේ. කොහොමද මේ 15ට කන්සෙප්ට් එක හැදුනේ? බොහොම සරල උත්තරයක් මට දෙන්න තියෙන්නේ. සාමාන්‍ය අරාබිකරේ තමයි අපේ ෂෝවර්ද පර්ෆියුම්ස් වැඩිපුර ආලෝක වෙන්නේ. වැඩියෙන්ම ඒ ජනතාව තමයි මේකට ඇල්මක් දක්වන්නේ. හැබැයි ජනතාව ගත්තත් අපේ වගේම කොටස් කීපයක් තියෙනවා. වයස අනුව ඔයගලන්ට අපිට පුළුවන් ඒක සෙග්මන්ට් කරන්න. අද තරුණ උදවිය ටිකක් අර ආවේනිකාර අගාවුඩ්ම සුවඳට පොඩක් එහා යන්න නැඹුරු වෙලා තියෙනවා. ඒකින්ද මේ විවිධාකාරයේ ෆ්‍රේග්‍රන්සස් අපි මේකට මූව් කරා. ඒතර ඕනම කැටගරි එක ඕනම වයස් සීමාවක ඕනම කෙනෙකුට අපේ සියෝවර්දේ පර්ෆියුම් එක පාවිච්චි කරන්න තමයිගේ රුචිකත්වය අනුව හැකියාව තියෙනවා. ඒතර මේ තියෙන යුරෝප් කලෙක්ෂන් එකෙන් මම පර්ෆියුම් එකක් try කරන්න දෙන්නම් මිස්ටර්. ඔව්. ඒකේ රිෆ්‍රෙෂින් කියලා කියන්නේ අගවුඩ් එකත් එක්ක ලයිචි, වැනිලා, පීච්, රෙඩ්බෙරි ඒ වගේ රිෆ්‍රෙෂින් ෆෘටි නෝට්ස් වගේක් තියෙන්නේ. ඒ හින්දා ඒ රිෆ්‍රෙෂින් ෆෘටි ෆ්ලෝරල් ඔක්කොම මික්ස් වෙලා හොඳ ස්ට්‍රෙන්ත් ස්මෙල් එකක් එන්නේ. මේ පර්ෆියුම්ස් නිෂ්පාදනය වෙන ප්‍රොසෙස් එක කොහොමද වෙන්නේ? මේකේ ක්වොලිටි එක වැඩි වෙන්නේ කොහොමද? මෙම ලක්ෂික අපේ වතුවල තියෙන අගවුඩ් ගස් කාලෙන් කාලේ අපි ටෙස්ට් කරලා බලනවා. ඒ සංයුතිය, ඒ සංඝටකවල සංයුතිය ලෝක වෙළඳපොලේ තියෙන මිල අධික වුඩ් බේස් එහෙම නැත්නම් අගවුඩ් බේස් පර්ෆියුම්ස් වල සංයුතියට මොනතරම් සමාන වෙනවද කියන එක. ඒ අනුව තමයි මේ ප්‍රොසෙස් එකේ ප්‍රධාන වැදගත් කාරණය වෙන්නේ. හැබැයි ප්‍රොසෙස් එක ගත්තොත් මේ වැලි වැඩිෂන් ප්‍රොසෙස් එක ගත්තොත් ගහක් කපලා ගහ තෙල් නිස්සාරණය කළා. එතකොට ලංකාවේ තියෙන නීති රීති පද්ධති අනුව ඒ අවශ්‍ය සහතිකයන් අරගෙන අඩුවන් ට්‍රාන්ස්පෝර්ට් කරන්න පවා ගහක් අපි අද පර්මිෂන් ගන්න ඕනේ. ඒක කිසි වැරද්දක් මම දකින්නේ නැහැ. මොකද නැත්නම් තාම කැලෑ ටිකක් හරි ඉතුරු වෙලා තියෙන හින්දා. ඉතින් ඒ ක්‍රමවේදයන් එකෙන් එක පෙළගස්වලා අවසාන ප්‍රොඩක්ට් එක කරා යන ඉතාමත් දිගු ගමනක්. ලේසි පහසු ක්‍රියාවලියක් නෙමෙයි. බැලු බැල්මට අද ලක්ෂිකා පොඩ්ඩක් ඕනනම් ටෙස්ට් කරලා බැලුවොත් ඒ සුවඳ ආග්‍රහණය කරලා ඒකේ යම් සතුටක් ලබයි. හැබැයි ඒ සුවඳ වෙනකන් එන්න තියෙන මාර්ගය ඉතාම කටුකයි අසීරු මාර්ගයක්. අනිත් ලොකු දිග ප්‍රොසෙස් එකක්.
මේ perfume business එකේ future එක මොන වගේ වේද? ඒ කියන්නේ මේක තව expand කරන්න idea එකක් තියනවාද? මෙහෙමයි. හරි දත්තයන් නැති වුණත් සාමාන්‍යයෙන් අනුමාන කර විදිහට මේ wood supply එක අදටත් වෙළඳපොලේ අවශ්‍යතාවයෙන් 60%ක් වගේ ප්‍රමාණයක්ලු සපුරන්නේ. එහෙම ගත්තා 40%ක යොකු වැකියුම් එකක් තියෙනවා. ඉතින් මේ වැකියුම් එකට අපි විතරක් මේ ලෝක වෙළඳපොලේ ඉන්න හුඟක් මැනුෆැක්චරර්ස්ලා මැනුෆැක්චරර්ස්ලා යම් යම් ප්‍රයත්නයක් ගන්නවා. අපිත් අදහසක් තියෙන්නේ නුදුරු අනාගතයේ සෑහෙන outlets එහෙම නැත්නම් showrooms ප්‍රමාණයක් ලංකාවේ නෙමෙයි විදේශික පුළුවන් තරම් ව්‍යාප්ත කරන්න. දැනට තියෙන්නේ මේ showroom එක විතරද? One Golf Face Mall එකේ තියෙන මේ showroom එක විතරද? දැනට තියෙන්නේ ලංකාවේ One Golf Face showroom එක විතරයි. දැන් මේ Oud Galleria by සදාහරිත කියන මේ perfume brand එක ලංකාව ඇතුලේ ප්‍රචලිත වෙලා නැත්තේ ඇයි තාම? මෙහෙමයි අපි ඇත්තටම ලංකාව ඇතුලේ ප්‍රචලිත කරන්නම නෙමෙයි මේ outlet එක open කරේ. මේක model outlet එකක් අපිට අවශ්‍ය වුණා පිට රටින් එන දේශකයන්ට මොකද දැනුවත් කරන්න විශේෂයෙන් අල්ලබියට වඩා. හැබැයි ඒක ඉතා සාර්ථක වුණා. අපි හිතුවා ඒක එතනින් නවති කියලා. ඇත්තටම නෑ දැන්. ලක්ෂිකා කිව්වට ලංකාවේ සෑහෙන client base එක Oud Galleria එකට ඇවිල්ලා purchasers කේ repeat purchasers කියනවා. උන්ගේ perfume bottle එක ඉවරනම ඇවිල්ලා තව bottle එකක් ගන්නවා. ඉතින් ඒගොල්ලෝ අතර ප්‍රචලිත වෙලා තියෙන නැත්නම් උන්ට මැද පිට දෙකට ගිහිල්ලා මේ chips මේ perfumes ගේන්න වෙනවා. දැන් ලංකාවෙම ගන්න තියෙන එක උන්ට ලොකු පහසුවක්. ලංකාවේ ඇත්තට ප්‍රචලිතතාවය අපි හිතුවේ නැති විදියට. දැන් ලොකු වෙළඳපොළ ලංකාවේ තියෙනවා. සියෝ වෙර්දි මේ perfumes වලට ලංකාව ඇතුලේ clients ලා ඉන්නවා කියලා කිව්වනේ කොහොමද මේ foreign clients ලගේ තත්ත්වය? ඇත්තටම මේ perfume එක ටාගට් කරලා තියෙන්නේ foreign clients ට තමයි. ලංකාවයට නෙමෙයි. ඒක ලංකාවයට අහම්බෙන් වෙච්ච සිද්ධියක්. මේ outlet එක open කරාට පස්සේ ඒ අය පුරුදු වුණා මේ brands පාවිච්චි කරන්න. විදේශීය වශයෙන් ගත්තොත් Middle East තමයි Gulf region එක තමයි ප්‍රධානම වෙළඳපොළ wood based perfumes වලට. ඉතින් මේ වෙනකොට අපි සෞදි අරාබියාවේ කටාර් රාජ්‍ය වගේ අපේ perfume outlets open කරලා තියෙනවා. ඉතින් ඒ තුල හොඳ අලවියක් තියෙනවා අපේ perfumes වලට. හැබැයි වෙලා තියෙන්නේ ලක්ෂිකා සියෝවර්දේ කියන නම සෞදි අරාබියාවේ ලංකාවේ UK වල වගේ අපි දැම්මට අල්මා කියන බ්‍රෑන්ඩ් එක තමයි කටාර් රාජ්‍යයේ පවතින්නේ. ඒ කල්චර් එක අනුව ඒ සංස්කෘතිය අනුව පොඩ්ඩක් බ්‍රෑන්ඩ් නේම්ස් අපි වෙනස් කරලා තියෙන එකම ප්‍රොඩක්ට් එක. මේ perfumes හදන්න raw materials ගන්න කොහොමද? දැන් අගාවුඩ් නම් ලංකාවේ වවනේවා කියලා කිව්වනේ. අනිත් දේවල් කොහොමද import කරනවද? තාම ලංකාවේ අපි manufacture කරේ නැහැ අපේ perfumes. අපේ perfumes මේ වෙලාවේ manufacture කරන France වල. මුදුර අනාගතයේ අපි ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. ලංකාවේ manufacture කරලා එතකොට cost එක හුඟක් අඩු කරන්න පුළුවන්. ලංකාවේ product එකක් ඇටියට මොකද අපිට raw materials වලින් කිව්වම අගාවුඩ් තියෙනවා. සමහර විට අනිත් fragrances අපිට import කරන්න සිද්ධ වෙවි. ලංකාවේ මම හිතන්නේ ඒ සියලු fragrance ඇති කියලා. මේ ඔක්කොමත් එක්ක ඊළඟ step එක මොකක්ද? ලංකාවෙන් ඇතුලේ සහ ලංකාවෙන් පිට? ලක්ෂික ලංකාවෙන් පිට ගත්තොත් ලොකු සැලසුමක් තියෙනවා. අඩු ගානේ අපිට හැකියාව තියෙන outlets 300ක් වගේ ප්‍රමාණයක් Gulf region එක පුරා ගෙනියන්න ඇත්තට මේක තමයි අපේ සැලසුම. හැබැයි ලංකාවේ ගත්තොත් ඒක ටික වෙනස්. දැනට මේ Oud Galleria එකෙන් පුංචි අදහසක් තියෙනවා තවත් මේක expand කරන්න. හැබැයි සමාගමක් හැටියට අපි හැමතිස්සෙම යන්නේ පියවරෙන් පියවරට. බොහොම සැලසුම් සහගතව. මම හිතන්නේ අපේ අවුරුදු 24ක පැවැත්මට ඒක ලොකු රුකුලක් වෙලා තියෙනවා. අර එකපාරට තීරණ ගන්න නෑ, දොඩංගොඩ බදා ගන්න නෑ, ඔක්කොම එක වෙලාවට ක්‍රමානුකූලව ඉස්සරහට යන සමාගමක් ඉන්න අපි අනිවාර්යයෙන්ම අපේ තියෙනවා තව අවුට්ලට් එකක් ලංකාවේ දාන්න. මොකද අපේ පාරිභෝගිකයන්ගේ පහසුව. One Golf Face Mall එකේ තියෙන Oud Galleria by සදාහරිත showroom එකේ තව end එකක තමයි අපි මේ ඉන්නේ. මෙතන මේ මොනවද තියෙන්නේ? So මේක තමයි අපේ Oud end products ටික. මෙතන තියෙන ඔක්කොම අපේ ලංකාවේ අගා wood range එක. So මේකේ different type of varieties තියෙනවා. So මේක ඇවිල්ලා Arabs කට්ටිය Middle East වල ඒගොල්ලෝ සුවඳ වශයෙන් use කරනවා day to day basis වලට. cloth එකට house aromas විදියට ඒගොල්ලන් use කරනවා ගොඩක් more niche smell එකක් fragrance එකක්.
මේක සුවඳ නෑනේ ඔව් කොහොමද මේක යූස් කරන ප්‍රොසෙස් එකක් තියෙනවා. සෝ මම ඒක ඔයාලට පෙන්නන්න. ඒක සාමාන්‍යයෙන් අපි චාකෝල් එකක් දාලා තමයි යූස් කරන්න ඕනේ. මේක තමයි සම ඔතෙන්ටික් වේ ඇරබ්ස්ලා යූස් කරන එක. සෝ මේක තමයි ප්‍රොසෙස් එක. මේ මුලින්ම බර්න් කරගන්නවා චාකෝල් එක. චාකෝල් එක බර්න් කරලා ඊට පස්සේ ඒකට උඩින් අගවුඩ් පීස් එකක් සාමාන්‍යයෙන් තියන්න ඕනේ. මේ වගේ බර්න් කරද්දිම ස්මෙල් එක එන්නේ. මේ ස්මෝක් එක ඒගොල්ලන් ක්ලෝත් එකට හවුස් එකට එම බර්න් කරනවා. අපි ලංකාවේ සාමාන්‍ය සාම්බ්‍රාණි යූස් කරන්නේ. ඒ වගේ සේම් ප්‍රොසෙස් එක. දැන් බලන්න බලන්න ස්මෙල් එක. මේ ස්මෝක් එක අපේ ලේඩීස් ලා ඒගොල්ලන්ගේ හෙයාර් වලට එසෙන්ෂියලි යූස් කරනවා. මෙතන මේ තියෙන්නේ මොනවද? ඔව් මෙතන තියෙන්නේ අපේ වැනිලා එක මැඩගස්කාර් වල වැනිලා එක. මේක වැනිලා පියෝ ඔරිජිනල් වැනිලා පොඩ්ස් මැඩගස්කාර් වල ග්‍රෝ කරන එක. quality luxury unique experience එකක් එක්ක ඔයාටත් පුළුවන් ඔයාගේ perfume එක මෙතනින් purchase කරන්න. ඉතින් visit කරලා මේ experience එක try කරලා බලන්න.